සුබ දවසක් මගේ ආදරණීය යාළුවන්ට. ඔන්න අදත් ලස්සන වීඩියෝ එකක් අරන් ආවා. අද උදේම මිදුල ටිකක් අතු ගාලා වැඩ පටන් ගන්නයි යන්නේ. උදේම කෑම ටික හදලා උදේට මම ලියන්න හදන්නේ අද මුරුංගා කිරට මුරුංගා ටික හොඳට සුද්ධ කරලා ඔන්න මුරුංගා ටික ඇතිරියට දාගත්තා. දැන් තුන් පහ ටික දාගමුකෝ. ලුණු ටිකක් දාලා මම ගාව අද තියෙන්නේ ඉදිච්ච මිරිස් කරල් තමයි. ඒ වගේ දෙක තුනක් දාලා පොල් ටික මිරිකගෙන මම මිටිකිරි ටික අයින් කරනවා. පස්සේ තමයි මිටිකිරි දාන්නේ. එතකොට හොඳ රසයක් එනවනේ මුරුංගා හොද්දට. දැන් දිය කිරි ටික හොඳට මුරුංගාකට දාගමුකෝ. මුරුංගාක ලිපේ තිබ්බා. ඔන්න දැන් ඉඳනවා හොඳට. දැන් අපි රතු තම්පලා කොළ ඇල්ලුමක් හදන්න තමයි යන්නේ. ලස්සන බලන්නකො රතු තම්පලා ටිකේ. කොළ ටික හිමීට ලියාගෙන කොච්චි ටිකක් පොල් වලට දාලා මම අනලා මලව ගන්න. මට යාළුවන්ට කියන්න බැරි වුණානේ. මම මෙහෙම අනලා හොඳට තෙල් ටිකක් චාත්තියට දාලා තමයි මලව ගන්නෙ. එතකොට හොඳ රසයක් එනවනේ මැල්ලුමට. හරි ලස්සනයි. ඉතින් රතු තම්පලා කොළ මැල්ලුම. මුරුංගාක හොඳට ඉදිලා
ඔන්න බලන්නකෝ මගේ රම්පුටන් ගහ ලස්සන වෙලා තියෙන හැටි. මෙහෙම තිබ්බට ඉතින් රිලවුන්ගෙන් පරිස්සම් කරගන්න තමයි බැරි. ඔන්න දැන් මගේ කෑම ටික හදලා ඉවරයි. බත් එකත් හොඳට ඉදිලා. දැන් ඉතින් කෑම ටිකක් බෙදා ගන්න තමයි හදන්නේ. මුරුංග මාළු නම් හොඳට තිබුණා ඉතින්. මැල්ලුම් නම් ටිකක් ඉතින් මම වැඩිපුර කෑමට ගන්නවා. මම බිත්තරත් තම්බ ගත්තා අපි 4 දෙනාට. ඔන්නෝම තමයි ඉතින් උදේ කෑම වේල හදාගත්තේ. ඔන්න ඊළඟට ඉතින් මගේ අලුත් වැඩේ තමයි තියෙන්නේ. මම බලන්නකෝ මම මොකද්ද කරන්න කියලා. ලස්සන ගවුම් රෙද්දක් තියෙනවා. ඉතින් දුවටයි මටයි දෙන්නටම මහන්න තමයි මේ ගවුම් රෙද්ද ගත්තේ. මගේ ගවුම් මෝස්තරේ ඇඳගෙන ලස්සන ගවුමක් මහගන්න තමයි ඉතින් දැන් හදන්නේ. ඉස්සෙල්ලාම මම ස්කර්ට් එක කපා ගන්නවා. මම ටිකක් දිගට තමා ගවුම් අඳින්නේ. ඒක හින්දා දිගට පෙයාඩ් ස්කර්ට් එකක් තමා මේ ලකුණු කරන්නේ. දැන් කපා ගන්නකෝ සාය. ඉතින් දැන් ගවුම කපලා ඉවරයි. දැන් මහන්න තමයි හදන්නේ. මම ඉතින් මේ ගවුම අත් දිගට දාලා තමයි මහන්නේ. වැලමිටින් 15ට විතර රවුම් කර දාලා තමන් ඉතින් ආසාවෙන් ගවුමක් මහලා අඳිනකොට ඉතින් ඒක තමන්ට අගෙත් වැඩිනේ නේද? මම හරි ආසාවෙන් තමයි ඉතින් මේ දේවල් කරන්නේ.
ඕලොක් මැෂින් එකකින් මහගන්නකෝ. එතකොට ගවුමට හොඳ නීට් එකක් එනවනේ. ඔන්න මගේ යාළුවනේ මම වෙනුවෙන් මහගත්ත ලස්සන ගවුම. ඉන්නවා මේ වගේ රවුම් කරක් දාලා විදියට තමයි ඉතින් මේ ගවුම තියෙන්නේ. පෆ් ස්ලිව් අතක් දාලා දිගට දාලා තිනවා. මම අත් දිගට දාලා අඳින්න කැමති. මගේ ඔක්කොම වගේ ගවුම් අත් දිගට දාලා මම මහලා තියෙන්නේ. මෙන්න මේ වගේ ප්‍රින්සස් ලයින් කට් එක දාලා එයා ඩිස්කට් එක. මෙන්න මෙහෙම තියෙන්නේ. අපි බලමු ගවුම පිටිපස්ස කොහොමද තියෙන්නේ.